බොදු බැති ගියෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ආමිසයෙන් පුදන නිසංසල වන්දනාවක් කිව්වොත් මං හිතන්නේ මානි වැරදි. ඒත් සමගින් පැහැදුණු සිතින් අද සන්ධ්‍යා භාගයේ ඒකාත්මික වී සිටින ඔබ සැම ආමන්ත්‍රණය කිරීමට මේ ගෞරවනීය ආරාධනය කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මැතිතුමනි ඔබතුමන්ටයි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. උපකුලපතිතුමනි, අපගේ පීඨයේ ආචාර්ය මහාචාර්යවරුනි, පරිපාලන නිලධාරීතුමනි, අපගේ විනය පාලක නිලධාරීතුමනි, තුමියනි, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ භවතුනි, දෙමව්පියනි, ශිෂ්‍ය ශිෂ්‍යාවනි, මම ඊටාම සතුටු වෙනවා. හැමදාම මම කියනවා වගේම මේ අපගේ පීඨයේ ඔඩිටෝරියම් එකේ ස්ටේජ් එක බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පමණක් නෙමෙයි, බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් පිරි ගොස් වෙසක් පැතිකී මේ පාර පොසොන් පැතිකී පමණක් නොවෙයි, අපගේ ක්‍රිස්මස් කැරොල්සුත් ඒ විදිහටම සිදුවීම් පිළිබඳව. මොකද එය තුළින් පිළිබිඹු වන්නේ අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ ජාති ආගම් මොනවා වුණත් එකට එකතු වෙලා එකට තමන්ගේ අදහස් බෙදාගෙන එකට සතුටු වීමට ඉදිරිපත් වීමයි. ඉතින් මම තාම සතුටු වෙනවා අදත් එය මේ වේදිකාව තුළ පිළිබිඹු වීම පිළිබඳව. මම බලාපොරොත්තු වෙනවා මේ දිගටම පවතී කියලා. අපි දන්නවා ඒක අපි ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් කාලෙත් ඒ කාලෙත් මේක තිබුණා, ඉදිරියටත් මේ පවතී. ඉතින් මේ වැඩි තව තවත් දියුණු වී ඉදිරියට යයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අද තමයි මම අවසාන වශයෙන් පීඨාධිපති වශයෙන් මෙයට සහභාගී වෙන්නේ. මොකද මගේ කාලය දැන් කෙබින් ගත වෙමින් යන නිසා. ඉතින් මම ඊටාම සතුටු වෙනවා පසුගිය අවසර කීපය තුළදී අපිට මොන බාධක තිබුණත් වෙසක් මේ පාර පොසොන් පැතිගී දිගටම කරගෙන යාමට හැකියාව තිබීම පිළිබඳව එයට මම අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගේ කෘතඥතාවය පරකල සිටිනවා. විශේෂයෙන්ම අපගේ ශිෂ්‍ය ශිෂ්‍යයන්ට ගුරු හරුකම් ලබා දෙන මහාචාර්ය වසන්ත ගුණතුංග, මහාචාර්ය අතුල කළුආරච්චි යන මහතුන් දෙදෙනාට. මොකද ඔවුන් වසර පාසා දිගටම හැමදාම මේට උදව් උපකාර කරනවා නොනන් අයුරින්. ඔවුන්ගේ ඒ කැපවීම මම ඉතාම අගයකට සලකනවා. විශේෂයෙන්ම ඉදිරියට මම දන්නවා අපගේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් විශ්වවිද්‍යාලයේත් ආශිර්වාදය අප පීඨයට මේ කටයුතු දිගටම කරගෙන යන්නට ලැබෙනවා කියලා. ඉතින් ඔය කාරණා මතක් කර දෙමින් මේම සන්ධ්‍යාවේ වෙසක් පොසොන් පැතිගී සෑම දෙනාම වින්දනය කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. Thank you.